හස්බන්ඩ් 16 වෙනි කොටස. මේ ගෙදරින් කෝල් කරන්නේ මොකද? හෙලෝ කියන්න අක්කේ මල්ලි මේ සත්යට මොකද යාට? හරි කලබල වෙන්න එපා. සත්යට කලාන්තයක් ඇවිත් වැටිලා බාත්රූම් එකේදී. කෙල්ලට සිහිය නෑ. ඉතින් අපි මේ හොස්පිටල් එකට යන ගමන් අනයක් ඉක්මනට යන්න. කාත් එක්කද යන්නේ? තාත්තයි අම්මයි එක්ක. හරි අක්කේ මම හොස්පිටල් එකට එන්නම් ඉක්මනට. රුහාන් කැබින් එකෙන් කලබලෙන් දුවනවා. ආශි වගේම ගයානුත් බලන් හිටියා. රුහානය කොහෙදොයි දුවන්නේ? පස්සේ කියන්නම් බං දැන් හදිසි සත්‍ය ලෙඩ වෙලා. මාත් එන්නද? යමන් උඹ දැන් කාර් එක අරන් ගියොත් එහෙම තව මොකක් හරි. රුහානුයි ගයානුයි හොස්පිටල් එකට එනකොට සත්‍යගේ අම්මයි තාත්තයි අනූෂයි ඇවිත් හිටියා. අක්කේ කෝ සත්‍ය? එයා ඇතුලේ. ඩොක්ටර්ස්ලා යාව බලනවා. දැන් ඇතුලට යන්න බෑ. මල්ලි බය වෙන්නේ නැතුව ඉන්නකෝ. මොකද උනේ මාමේ? මූ ඉන්නේ බය වෙලා. ඔය පේන්නේ නැද්ද? එහාට මෙහාට ඇවිදින විදිය. දුව බාත්රූම් ගිය වෙලේ තමයි පේන්ට් වෙලා තියෙන්නේ. ලොකු දුව සුදු දුවට කතා කරාම සද්දයක්වත් නැති නිසා රූම් එකට ගිහින් බලන්න. ඒ වෙලේ බාත්රූම් එක අස්සේ වතුර වැටෙන සද්දෙට බලලා තියෙන්නේ. දොර ලොක් කරලත් තිබිලා නෑ වෙලාවට. පේන්ට් වෙලා වැටිලා නරලෙන් ලේ ගිහින් තිබ්බා. අපි රුහාන්ට කිව්වේ නැත්තේ මෙතන දෙවනත් කරයි. තුවාලත් වෙලා කිව්වොත්. ඔව් අංකල් ඕක තනියම එන්න හදනකොට මම වාහනේ අරන් ආවේ. නැත්තම් වේගෙන් ඇවිත් නංගි සනීප වෙනකොට මූට මොකක් හරි වෙලා ගියේ. කෝ අම්මේ මං ඇතුළට යන්නද? කවුරුත් එළියට එන්නෙත් නෑ. මට සත්‍යව බලන්න ඕනේ. එහෙම යන්න බෑ පුතේ. ඩොක්ටර් ඇවිත් කියනකම් මෙහෙම ඉමු. අක්කේ කෝ පුතා? පුතා ගෙදර. වයලම්ම ඉන්නවනේ. කොල්ල නිදාන් හිටි එනකොට අපි මේ දවස්වල පොඩි එකාව එක්කන් එන්න බෑනේ. පරිස්සම් කරගන්න එපා. පැයකින් වගේ ඩොක්ටර් එළියට එනවා දැක්කම රුහාන් දිව ඩොක්ටර් ගාවට. ඩොක්ටර් මගේ වයිෆ්ට කොහොමද? එයා හොඳින් නේද? කිසි ප්‍රශ්නයක් නෑ නේද? හරි පුතා කලබල වෙන්න එපා. ඔයාගේ වයිෆ් හොඳින්. ලේ ගිහින් තිබ්බ නිසා අපිට ලේ පොයින්ට්ස් දෙකක් දෙන්න වුණා. සිහිය එන්න. දැන් වයිෆ් නෝමල්. ඒකනේ පුතේ අපි කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා. සත්‍යගේ තාත්තා රුහාන්ගේ කරට අත දමාගෙන කිව්වා. රුහාන්ට වගේම හැමෝටම සැනසීමක් දැනෙනකොට. ඒත් මේකයි මිස්ටර් සමරදිවාකර. ඇයි ඩොක්ටර් මොකද? වයිෆ මීට වඩා හොඳට බලා ගන්න වෙයි. මොකද ඔයාට ප්‍රමෝෂන් එකක් දීලා වයිෆ්. ඒ මොකක්ද ඩොක්ටර්? මට මුකුත් තේරෙන්නේ නෑනේ. වයිෆ්ගේ මේ දවස්වල සාමාන්‍යයෙන් ඇඟට පණ නැති ගතිය, කරකිල්ල, ඕනෑවටත් වඩා නිින්ද වගේ තිබුණද? ඔව් ඔය ටික ඔක්කොම වගේ තිබ්බා. අනේ ඩොක්ටර් මගේ වයිෆ්ට මුකුත් ප්‍රශ්නයක් නෑනේ? රුහාන් බය වෙලා වගේ අහනකොට අම්මයි අනෝෂයි නම් hina වෙනවා. මොකද ඒ දෙන්නට තේරුණා ඩොක්ටර් මේ කියන දේ. ඔව් එකක් භයානක ලෙඩක් තමයි වයිෆ්ට තියෙන්නේ. අනේ ඩොක්ටර් මාව තවත් බය කරන්නේ නැතුව කියන්නකෝ. මගේ වයිෆ් හොඳින් නේද? ඔන්න මිස්ටර් සමරදිවාකර ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. ඒක ඇහුව විතරයි රුහාන් බිමින් වාඩි වුණා. රුහාන් මොහොතකට ගල් වුණා කිව්වොත් හරි. ඒ ඇස්වල කඳුළු වැටෙනවා. හැමෝටම ඒ පුවත ගොඩක් සතුටු ආරංචියක් වුණා. රුහානිව නැගිටහා. අනේ බං උඹට ඇහුනේ මට ඇහුන එකමද? ඔව් ඔන්න උඹ තාත්තෙක් වෙන්න යන්නේ. යකෝ කන්ග්‍රැටුලේෂන්. උඹ වැඩනේ. අම්මේ ඩොක්ටර් තෑන්ක්ස්. රුහාන් ඩොක්ටර්ව බදාගත් සතුට වැඩිකමට. ඩොක්ටර් දැන් වයිෆ් ගාවට යන්න පුළුවන්ද? ඔව් යන්න. දුන්නේ නැත්තම් ඔයා නම් යයි වගේ ඇතුළට. යන්න ගිහින් වයිෆ්ව බලන්න. රුහාන් අම්මා තාත්තා ගාවට ගිහින් ඒ දෙන්නවත් බදාගත් සතුටට. අම්මේ දැක්කනේ ඔයාලගේ සුදු දුව මාව තාත්තෙක් කරලා. සතුටින් ඉන්න පුතේ. දැන් යන්න දුව බලන් ඇති පුතා එනකම්. රුහාන් දොර ඇරන් ඇතුළට යනකොට සත්‍ය රුහාන් දිහාම බලන් හිටියේ. රුහාන් සත්‍ය ගාවින් වාඩි වෙලා සත්‍යගේ අතක් අරන් ඔහුගේ අත්වලට මැදි කරන් සිපගත්තේ සත්‍යගේ මුහුණ දිහා බලන ගමන්මයි.
රුහාන් එයා ඇවිත් අපි ගාවට. අනේ මට හරිම සතුටුයි. මේක මගේ හීනයක්. මම දන්නවා. මටත් කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. මම තාත්ත කෙනෙක්. මටත් ඉන්නවා දැන් මං වගේ චණ්ඩි කොල්ලෙක්. කොල්ලෙක් කියලා කියන්නේ කොහොමද? කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් මේ මගේ ලේ. මට කවුරුනත් එකයි සත්‍යයක්. ඒත් මේ ඉන්නේ නම් මං වගේ චණ්ඩි කොල්ලෙක්. මටත් දැන් මට ඉන්නවනේ මගේ තනියට මෙයා. සත්‍ය කිව්වේ ඇගේ කුස මත දෑත් තබාගෙන. වෙලාවට ඔයාගේ ගෙදර හිටියේ. අපේ ගෙදර එහෙම හිටියනම් බාත්රූම් එකේ සිහිය නැතු ඉඳී මම ගෙදර එනකම්. එහෙම වුණා නම් ඔයා එනකොටම ගිහින් ඉඳී නේද රුහාන්? සත්‍යට කියන්න හදපු දේ කියලා ඉවර කරගන්න බැරි වුණේ රුහාන් ඇගේ දෙතොල් ඔහුගේ දෙතොල් වලින් අල්ලගත්තු නිසා. ඔයයි කියහම් බලන්න මැරෙන කතා. මේක තමයි දඬුවම. ඇයි යකෝ උඹ මැරුණම මම කොහොමද ඉන්නේ? සත්‍යගේ අම්මලා ගයාන් අනුෂා ඔක්කොම ඇතුළට ආව සත්‍යව බලන්න. මගේ සුදුදුවට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. දැන් ඉතින් පරිස්සමෙන් ඉන්න වෙනවා. දන්නවනේ මහත්තයා යකෙක් වගේ කියලා. තව පොඩ්ඩෙන් ඩොක්ටර්ත් ගුටි කනවා. ඔව් නංගි මූ පිස්සෙක් වගේ ඉඳී. කොහොම හරි යන්න දෙන්නටම සුබපැතුම්. නංගි ඔන්න එහෙනම් අපේ කොල්ලට මල්ලියෙක් ගේන්නවලු නේද? මල්ලි නරකම නෑ. මම්මේ සත්‍යව එක්කන් යන්න පුළුවන් කිව්වා. අමාරුවක් නෑනේ. ගිහින් රෙස්ට් කරන්න දෙන්න කිව්වා. තව විටමින් ටිකකුත් දුන්නා. පුතේ අපි දුවව එක්කන් යන්න. ඔයා ඔෆිස් එකට යන්න. තාත්තත් ඉන්නවනේ. බය වෙන්න දෙයක් නෑ. අපි සුදුදුව එක්කන් යන්න. රුහාන් සත්‍ය දිහා බැලුවේ යන්න බෑ කියන්න වගේ වුණත් සත්‍ය කියපු දෙයට රුහාන්ට තරහ ගියා. ඔයා යන්න රුහාන් මම තාත්ත එක්ක එහෙම යන්නම්. හා එහෙනම් යනවකෝ. දැක්කද? දැන්ම ඉඳන්ම මගෙන් ළමේව ඈත් කරන්න හදන්නේ. රුහාන් සත්‍යලව පිටත් කරලා ගයාන් එක්ක ඔෆිස් එකට යන්න පිටත් වුණා. රුහාන් උඹ නම් පොඩ පුතේ ඒකෙත් හැටි බලහන්කෝ. ඇයි මොකද? උඹ තාම කෙල්ලට ආදරේ කියලාත් නෑ. ඒත් බලහන් තාත්තෙකුත් වෙන්න යන්නේ. බලහන් මම මදුවට ලව් කරලා මැරි කරලා අවුරුදු 2ක් වෙනකොටනේ ළමයි කැදුවේ එකට උඹලා අපිට වඩා ඉක්මන. එහෙම තමයි බ්‍රෝ කොල්ලගේ වැඩ. මම එල කොල්ලෙක් කියන්නේ නිකන්ද? අනේ නිකන් හිටු. මේ රුහානයා දැන් සත්‍යයට ඔෆිස් එන්න හැදුවොත් උඹට පුළුවන් ඒක නවත්තන්න කියලා ප්‍රෙග්නන්ට් නිසා. අඩෝ ගයියෝ උඹට මොලේ තියෙනවනේ. අනේ මගේ කොල්ල තමයි මෙදා පාර මාව බේරගන්නේ. රුහානුයි ගයානුයි ඔෆිස් එකට ගියාම ආශියාවේ කොහෙද ගියේ බලන්න. ඒත් කලබලෙන් ගිය රුහාන්ගේ මූණේ සතුටක් දැක්කම නම් ආශිට තරහ ගියා. කොහෙද රුහාන් ඔයාලා ගියේ? හොස්පිටල් එකට. ඇයි ඒ? ඔන්න ආශි රුහානයා හස්බන්ඩ්ගේ පෝස්ට් එකෙන් ඩැඩී කියන පෝස්ට් එකට උසස් වීමක් කරා. ආශිට එකපාරට කැස්සක් ආවේ ගයාන් කියපු දෙයට. මොකද ආශි? මේ වතුර එක බොන්න. නෑ මේ උදේ ඉඳන් පොඩ්ඩක් කැස්ස වගේ. එහෙනම් ඉතින් කෝකටත් බෙහෙත් ටිකක් ගත්තනම් හරි. මේ දවස්වල කොරෝනාත් එක්කනේ. ඔව් ආශි ඒක හොඳයි. යන ගමන් බෙහෙත් අරන් යන්න. රුහාන් එනවද මාත් එක්ක යන්න? පිස්සුද? මම ගෙදර යන්න ඕනේ. සත්‍ය බලන් ඉන්නව මං එනකම්. ඔයා යන ගමන් අරන් යන්න ආගි. එතකොටම කැබින් එක අස්සට ආවේ රොෂය. රුහාන් සර් මේ ෆයිල් එක කවුද මේ යන්නේ? එයා අලුතෙන් account section එකට ගත්තේ රොෂය. ඇයි ඔයාට මතක නැද්ද මෙයාව? රොෂය කැම්පස් එකේ හිටියේ? නෑ මට මතක නෑනේ මෙහෙම කෙනෙක්. මේ ආශියනේ. ආශි මට මතක නෑ අප්පා. ඇයි ගනේ අර මාත් එක්ක හිටියේ හැම වෙලාවෙම එකටම. ඒ හෝන්තුවද? මොකක්ද රොෂෙල් කිව්වේ? නෑ රුහාන් හරි මට මතකයි. අර ඒ දවස්වල ඔයාගේ පස්සෙන් ආපු ගර්ල් නේද එතකොට මේ. ඔයා කැමති උනේම නෑනේ. මං පස්සෙන් ගියේ නෑ. රුහාන් තමයි පස්සෙන් ආවේ.
ආශි එහෙම කියනකොටම රුහානුයි ගයානුයි මූණට මූණ බලාගත්තා. මොකද උන් දෙන්නම දන්නවා රුහාන්ගේ පස්සෙන් ආවේ ආශි කියලා. රුහාන් කතා කරන්න හදද්දිම ගයාන් කිව්වේ මුකුත් කියන්න එපා කියලා. අපෝ මේ මල හොන්තුව කැම්පස් කාලේ ඉඳන් මගේ හතුරියක්. මොන රෙද්දකටද දන්නේ නැහැ ඔෆිස් එකට ආවේ. දැන් ඉතින් ආයි රුහාන්ගේ ඇඟේ ඉල්ලෙන්න හදයි. හරි රුහාන් මම යනවා. තාත්තා කෙනෙක් වෙන්න යන එකට මගේ සුබ පැතුම්. මොකක්ද ඇත්තද රුහාන්? වාව් නෝනට කොච්චර ආදරේ ඇද්ද. ඉතින් බැරි කරලා අවුරුද්දක් යන්නත් කලින් තාත්තෙක් වෙනවා කියන්නේ. රොෂෙල් එහෙම කිව්වේ ආශි දිහා බලන්. රොෂෙල් හොඳටම දැක්කා ආශිගේ මූණ වෙනස් වෙනවා. රුහාන් ඔය ආශි තමයි. මට මතක විදියට ඔයාගේ පස්සෙන් ආවේ. එයා නෑ කිව්වට එයා හිතන් ඉන්නවද දන්නේ නෑනේ. එයා රූප රැජින කියලා. ඔයා එයාගේ පස්සෙන් යන්න තරම්. හරි රොෂෙල් ඔයා පොඩ්ඩක් එයා වැඩ කරන දිහා සෙවිල්ලෙන් ඉන්න. කොහොමත් මම ඕකේ ගැන බලනවා. නැත්තම් ඒ රුහාන්ගේ කරේ එල්ලෙන්න. එහෙම හිතලා රොෂෙල් රුහාන්ගේ කැබින් එකෙන් එළියට ගියා. ආශි රොෂෙලුයි රූම් එකෙන් ගියාට පස්සේ රුහානුයි ගයානුයි කතා කරන්න ගත්තේ ආශි කියපු දේ ගැන. ඇත්තටම බං ආශිනේ මගේ පස්සෙන් ආවේ. උඹට මතකද ඒකේ මගෙන් යාළු වෙන්න ඕනි කියලා එහෙම ආවේ. මට ඉස්සෙල්ල පේන්න බෑනේ බං ආශිර. අන්තිමට ඉතින් පව් කියලා හිතුනේම මම ආශි එක්ක යාළුවෙක් වගේ හිටියේ. ඒකේ හොඳයි ඒකේ මට යාළුවෙක් විතරයි බං. ඒකේ හිතන්නේ මම ඒකට ලව් කරා කියලා. අඩුම තරමේ මම ඒකව කිස් කරලවත් නෑනේ. ඒකිට පිස්සු එදා මගේ ලිප් කිස් කරේ. මම කිස් කරේ සත්‍යව විතරයි. මම ආදරෙත් සත්‍යට විතරයි. මොකද මගේ නපුරුකම් වෙන උන්ට ඉවසන්න බෑ ගයියෝ. ඇත්තටම මට සැකයක් ආවා මේ ආශි ගැන. මටත් එහෙම තමයි. ඒත් රොෂෙල් ඉස්සරහා ලැජ්ජ වෙන්න බැරුව එහෙම ඔබ පස්සෙන් ආව කිව්වා වෙන්න බැරිද? එහෙම වෙන්නත් පුළුවන් බා. ඔව් ඒක එහෙම නරක කෙනෙකුත් නෙවෙයිනේ. ඔව් මේ දැන් ඒව හරි මීටින් එකට යන්න. සත්‍ය ගෙදර ඇවිත් රුහාන්ගේ අම්මට කෝල් කරලා මේ විස්තරය කිව්වම එයාලා කිව්වේ සත්‍යව එහෙ එකන් යන්න එන්නම් කියලා. නංගි දන්නවද රුහාන්ට ඩොක්ටර් කිව්වම වයිෆ් ඔයාට ප්‍රොමෝෂන් එකක් දීලා කිව්වම ඒකවත් තේරුණේ නැහැ. මේ මිනිස්සු එතන පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. ඔයාට මොකක් හරි වෙලාද කියලා අහලා. ඩොක්ටර්ත් මල්ලිව බයි කරානේ. අන්තිමට තාත්තා කෙනෙක් වෙන්න යනවා කිව්වම මල්ලි බිම වාඩි වෙලා ඇඬුවා බං. ඔන්නේ අක්කේ එයා නපුරුණාට හරිම හොඳයි. කොච්චර නපුරුණත් එයා මාව හොඳට බලා ගන්නවා. කියාගන්න තේරෙන්නේ නැහැ. ඒක මට නම් එයා නැතුව ඉන්න බෑ කොහොමත්. රණ්ඩු උනත් මට ඒ මෝටේ නැතුව ඉන්න බෑ. අම්මෝ මල්ලි උඹට මාර ආදරේ හොඳේ. මොන් බලහන් දැන් ඒ ආදරේ වැඩි වෙයි. දැන් ඉතින් දෙන්න තුන් දෙනා වෙන්නනේ යන්නේ. මනෝෂ මෙන්න ළමයේ හැරිලා තුවේ කිරි ටිකක් දෙන්න. හරි අම්මේ ඉන්න මං එන්න. මගේ කොළු පැත්ත දෝගෙන නැගිට්ටද? සුදු පුතා කොක්කු බොමුද? තාත්ති කෝ අම්මි? තාත්ති තාම ආවේ නෑනේ පුතාගේ. පුතු ඕනි පුතාට මේ බන්තිය හිටලා මුකුත් නෑ. ජෙනුක හොර තල් වෙවි කියනකොට සත්‍ය හරි ආසාවෙන් මේ දිහා බලන් හිටියේ. පුතා දන්නවද වැඩ? පුතාට සෙල්ලම් කරන්න මල්ලි පබෙක් කියන හදන්නේ නැන්දි මාමයි. අත්තද නැන්දි? දැන් දෙන්නත් දෙන්නට මත අන්නේ පොත මත තෙල්ලම් කරන්න පුළුවන්. ගෙනත් දෙන්නට පුතා හපුන් කන්නම් ඔත්තම. අම්මෝ මාර කපටියක් නේ. අද යාම කොන්දේසිය දාලා අපිට කලින් දැන් අපිට මුකුත් කියන්න බෑනේ. ඒක තමයි. පුතේ නැන්දිගේ බණ්ඩියේ ඉන්නේ මල්ලි බබා. නැන්දි හපුන් කන්නේ නෑ කිව්වේ මාමි. එතෝත නැන්දි කන්නේ මල්ලිවද? අනේ පණ්ඩිත කොල්ලෝ කොක්කු බමුද? රුහාන් මීටින් එක ඉවර වෙලා ආවේ ඉක්මනට ගෙදර එන්න. රුහාන් මාවත් දාගෙන යන්නකෝ. ආශි ඔයා කොහෙටද යන්නේ? මම යන්නේ බෙහෙත් ගන්න. මාව මගින් දාන් යන්නකෝ රුහාන්. හරි යන්කෝ. රුහාන් ආශිත් එක්ක යන්න පිටත් වුණා. ඒක නෙවෙයි ආශි. මැරි කරන්න එහෙම නැද්ද දැම්ම? නෑ ආදරේ කරපු කෙනා මැරි කරනනේ. කාටද ආදරේ කරේ ආශි ඔයා? මං දැනන් හිටියේ නෑ එහෙම එකක්. අනේ රුහාන් විහිළු කරන්න එපා. ඔයා දන්නවනේ මම ඔයාට ආදරේ කරා කියලා. ඉතින් අපි දෙන්න ආදරේ කරේ නෑනේ. ඔයා මේ විකාර කියවනවා.
එදත් අපි යාළුවෝ අදත් අපි යාළුවෝ එච්චරයි. ඕ මාව ඔයා ඉස්සරහින් බස්සන්න රුහාන්. හරි එහෙනම් ඔන්න මං ගියා පරිස්සමෙන් යන්න බෙහෙත් තරම්. අනේ රුහාන් යංකෝ මාත් එක්ක බෙහෙත් ගන්න. අනේ රුහාන් මට ගෙදර යන්න පරක් වෙනවා ආශි. මෙතනටම ගෙනත් දැම්මම බෙහෙත් ටික ගන්න බැරිද ඔයාට? අන්තිමට රුහාන් ආශි එක්ක බෙහෙත් ගන්නත් ගියේ ඉතින් හොඳටම බැන. බෙහෙත් ගන්න තැනත් පැයක් විතර ඉන්න වුණා. රුහාන්ට එහෙම ඒ ඉවර වෙලා එළියට එනකොට වෙලාව හවස 7යි. ආශි මෙතන ඉඳන් ඔයා ත්‍රිවිල් එකක් කරන් යන්න. මට දැන් නම් හොඳටම පරක්කුයි. අනේ රුහාන් ඔයා ඉස්සෙල්ලා නම් ඔහොම නෑ. ඔයාට මොකක්ද හදිස්සිය ඔච්චරම? අනේ මේ ඉස්සෙල්ලා වගේ නෙවෙයි තමයි. මම යන්නේ මගේ වයිෆ් කාවට. එයා මං එනකන් බලන් ඉන්නවා. තමුසෙට උදව් කරාම එන්නෙම කරේ නගින්න. ඕනි විදියකට ඵලයක් මගුල. රුහාන් එහෙම්මම ආශිව දාලා ආවේ ගෙදර යන්න. වෙලාව 7:30 වගේ වෙනකොට රුහාන් ගෙදර ආවා. ඒ වෙනකොටත් රුහාන්ගේ අම්මලත් ඇවිත් හිටිය සත්‍යගේ ගෙදරට. රුහාන්ගේ කාර් එකේ සත්‍ය ඇහෙනකොට සත්‍යගේ නම් ඉහේ මලක් විපුණ වගේ. සත්‍ය හිටියේ අම්මල ගාවට වෙලා වාඩි වෙලා රුහාන් එනකොටම සත්‍ය නැගිටලා එළියට ගියා. සත්‍ය රුහාන්ගේ අතේ එල්ලෙන්න හදනවත් එක්කම මේ සත්‍ය එහාට යනවා. රුහාන් එහෙම කියලා ගියේ කාමරේට.